සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම මේ කියන්නේ ගල්ගොඩ කුසල ධම්ම හිමිගේ මේ හැටි ගල්ගොඩ කරුණාලකයි මේ ගල්ගොඩ කුසල ධම්මි සංගපෑමක් කරන්නේ ඔය. සංගපෑමක් කරන්නේ. ඒක තමයි මේ කියන්නේ මේ ඔය ඉන්දියාවට කඩේ ගිහිල්ලා ඔය රාජපක්ෂ වලට කඩේ යන එකයි ඔය තමයි කරන්නේ ඔය කියන්නේ. සල්ලි වලට තමයි ඔක්කොම කරන්නේ. ඔය සංගපෑමක් කරන්නේ මේ මෙච්චර මේ පෙබ්බල සාක්කි තීද්දී මේ දැන් බුදුහාමුදුරු ඉන්දියාවේ කියන අපිට වැඩක් නැහැ ඉන්දියාවේද ලංකාවේද කියලා. සාක්කි දීද්දිත් මේ අනිත් පැත්තට මේ ඔය ಜಾති ભેදය උස්ස ඒක තමයි මේ කරන්නේ. මේ අන්තික මේ දල්දා වංශේ දිනන දල්දා වංශේ. දල්දා වංශෙත් මොකද දැන් ඔය ඉන්දියාවේ කියන මේ ඉන්දියාවේ කියන මේ අයට දල්දා වංශය අයිති නෑනේ. දැන් මේ දල්දා වංශයේ අයිති ඇතින්ද ලංකාවේ මේ බුදු උපත්ති සිදු නැහැ කියලා දල්දා වංශය අයිති තියෙන්නේ. ලංකාවේ කියන අයට. අත සාක්කිත් ඇතුව මේ ඉතින් ගන්න. මේ මම දැන් පෙන්නනම් සාක්කි මේ ඉදිරියට බලන්න මේක බලන්න. හොඳ මේ පෙන්නනවා. සාක්කි ඇතුව මම මේ කියන්නේ. අනිත් දල්දා වංශයත් මේ අයිති නැහැ කියන්නේ. එහෙම මේ දාම මේ කයිවාරු ගහන්න මේ බරුවට බරු සංගපෑමක් කරන්න ඔය. මේ දල්දා වංශයත් අඩු කියන්නේ ඒතකොට සුද්ධ කරපු විකෘතියක් නේ තියෙන්නේ. සෙංගෝලයකට මේගොල්ලෝ නිතර රජවරු මේ පස්සේ ඉතිහාසය ටෝකිත් චතුර වැඩසටහන ඔස්සේ හෙළිදරව් කරාට පස්සේ ටෝකිත් චතුර වැඩසටහන කරන දෙරණ ආයතනය මේ වීඩියෝ එක හොඳට අහන්න. බලන්න යොමු කරලා තියෙනවා. මේ වැඩසටහනට යම් කෙනෙක් සම්බන්ධ කරගන්නකොට යම් කිසි සෙවීමක් කරලා ඔයා බලලා තමයි ඔහු ඇය සම්බන්ධ කරගන්නේ. ඒ අනුව විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන් ක්‍රමවේද ඔස්සේ ඔහු තහවුරු කරනවා ඔහු උරුමකාරයෙක් බව. ඔහු උරුමය සොයා යන්නේ. ඒ හින්දායි අද ඔහුගේ උරුමය වෙනුවෙන් මේ මොකද්ද මේ මාධ්‍ය සදාචාරය? දලදා මාලිගාවේ අපටිඋත්තක් වෙනවා. රට ලෝකවාසී ජනතාව දැනුවත් කරනවා. දන්තධාතුන් වහන්සේගේ පාරම්පරික උරුමය මට හිමි බවට මම ඔප්පු කරනවා සාක්ෂි සාධක සහිතව. මොනවටද ඡන්දෙන්පත් වෙන පොරෙකුට මේ වැඩසටහන කීරවැල්ල එක්ක පටිගත කරා මේකේ දාන්නද මේමයි කියලා අහන්න මොකද්ද මෙතන තියෙන මාධ්‍ය සදාචාරය? මේකද මාධ්‍ය ආයතනයේ තියෙන වගකීම? ඒ අනුව ටෝපික් චතුර වැඩසටහන YouTube එකේ පැය 3යි තියෙන්නේ. ගලවලා අයින් කරනවා. මේ දේවල් එළිදරව් කරන්නේ නැහැ. හැමතිස්සෙම ජයග්‍රාහකයා විසින් තමයි ඉතිහාසය ලියන්නේ. ජයග්‍රහණය ලද්ද වුන් තමයි ඉතිහාසයේ සඳහන් කරලා තියෙන රචනා කරලා තියෙන්නේ. පරාජිතයන්ට ගොඩක් කතා තිබෙනවා කියන්නේ. හැබැයි පරාජිතයන්ගේ කතාව ඉතිහාසයේ ලියවෙන්නේ නැහැ. සමාජයට ඉදිරිපත් වෙන්නේ නැහැ. අද අපේ කතාව පරපුරක් විදියට එසේ පරාජයටපත් වෙච්ච පරපුරක වර්තමාන පුරුකක් සමග ඊට පස්සේ ඊරවැල්ල සමග කරන සියලු සාකච්ඡා ප්‍රධාන මාධ්‍යයයි කියන ආයතන වලට තහනම් නියෝගයක් දෙනවා. ජනතාවට ඇත්ත දැනගන්න. මම වගකීමෙන් කියනවා මල්ලතු අස්ගිරි සියම්නිකායේ පන්සල් දෙකටත් දන්ත ධාතුන් වහන්සේගේ තේවා බාරකාරත්වය උරුම නැහැ. දැන් ওই කතන්දරේ උම විකාශනය වෙනකොට දැන් ඔබ සඳහන් කරන ආකාරයට මේ දලදා වහන්සේගේ අයිතිය. ඔබේ පරපුරට අහිමි වෙන්නේ කොතනද? අහිමි වෙනවා අවස්ථා කීපයක් අහිමි කරනවා. ඔව් අහිමි කරනවා. මොකද ඔබතුමා දන්නවා කන්ද උඩ රටක දලදා වහන්සේ වඩම්මන්නේ කිරවැල්ලේ කිරිපිටියේ දිවනරාල. කෝට්ටේ දලදා මාලිගාවට ගිනිබත් කරන්නේ පෘතුගීසි සේනාව. දලදා වහන්සේ රැකගන්න කියලා සිහිනෙන් දේවතාවෙක් කියන්නේ කිරිපිටියේ කිරවැල්ලේ දිවනරාලට. කෝට්ටේ කලාලිය කිසිල්ලේ දතමැඳ ගන්න රාලේ. කෝට්ටේ කරලා ආලයෙන් පළක් නැහැ. දලදා වහන්සේ අරගෙන රට මැදට ඵලයන් ආවා. මේ අවුරුදු 207කට පස්සේ කරන ප්‍රකාශයක්. පුළුවන් නම් මල්ලතු අස්ගිරි මහානායක හාමුදුරුවෝ
සියම් නිකායේ මල්ලත්තේ පස්සේ මේ මහා ජාතියේ අභිමානය බුද්ධ ආදාහන මළුවේදී බුදුන් වහන්සේගේ පියපස ඥාතින්ට බාර කරපු උරුමය මංකොල්ල කැප්පාට පස්සේ සුද්ධන් විසින් බාර කරපු පාර්ශ්ව දෙකක් තමයි සියම් නිකායේ මල්ලත් අස්ගිරිය කියන පළතල් දෙක. දන්තර මූල මහා තෙරුඳුන්ගෙන් ආරම්භ වන ගලතුරු මූල දක්ෂිණ මූල කරඹවලාන ආදී මූල පරම්පරා 8කින් පැවත උත්තර මූල මහා විහාරවාසී භික්ෂූන් වහන්සේලාගෙන් දන්ත කුමරු හේමමාලා කීරවැල්ලේ පරම්පරාවේ මව්පස උරුමය ඇති යතිවර ස්වාමීන් වහන්සේලාට දන්ත ධාතුන් වහන්සේගේ දේවාභාරකාරත්වයේ පැවරුණා. ඒ අනුව රඹුක්කැල්ලේ, ඔබ්බෑ කඩුවේ, වාරියපොළ, කොටිකාපොළ, මීවැවේ මෙන්න මේ සංඝ පරම්පරා කීරවැල්ලේ පරම්පරාවේ හේමමාලා කුමරියගේ කුසින් උපන් දියණියන් යම් ප්‍රභූවරයෙක් විවාහ කරගන්නවද එම දෙපළට ජනිතව ජාතකව උපදින පින්වත් කුමාරයෙක් සසුනේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පැවිදි කරවා ඔහුට දන්ත ධාතුන් වහන්සේගේ සේවා බාරකාරත්වයේ මූලිකත්වයේද අන් සියලු නිකායක භික්ෂුන් ඒ දාලදා වාසී කීරවැල්ල පරම්පරාවේ මව්පසින් පැවිදි භික්ෂුව මග යමින් සියලු නිකායක මහා සංඝරත්නය දන්ත ධාතුන් වහන්සේගේ සේවාව කරලා තියෙනවා. පොළොන්නරුවේ මහා විජය බාහු කීරවැල්ලේ කාලිංග වංශික කුමාරයෙක් ඔහු 1100 දී පොළොන්නරුව එක්සේසත් කරනවා. එක්සේසත් කිරීමෙන් පස්සේ මාගාව පුස්කොළ පොත තියෙනවා. ඒකේ තියෙනවා රාමාඤ්ඤ වැසි භික්ෂූන් සිංහරාජේ රන්මලේ ගල්ලෙනි කීරවැල්ලේ ගිහියන් සමග එක්ව දන්ත ධාතුන් වහන්සේගේ සේවා බාරකාරත්වයේ කරා කියලා. 1100 පොළොන්නරු රාජධානියේ සියම් නිකායේ ස්වාමීන් වහන්සේලා විතරක් නෙමෙයි රාමාඤ්ඤ වැසි භික්ෂුන් වහන්සේලා දලදා සේවාව කරා නම් 1853 ජෝන් ඩොයිලි කොහොමද ඉංග්‍රීසි අනපනත් වලින් මල්ලතු අස්ගිරි සියම් නිකායේ පන්සල් දෙකට පමණක් දලදා වහන්සේ බාර කරන්නේ. ඔන්නෝක තමයි ඇත්ත කතාව. ගල්ගොඩ කුසල්දම හිමිගේ ඇත්ත කතාව ඔක තමයි. ගල්ගොඩ කුසල්දම හිමිගේ. බොරුවට හැඟපෑමක් තමයි කරන්නේ. කියන්නේ මිනිස්සුන්ට මේ කරන්නේ. මේ ඇත්ත දැනගෙන මේ කියන්නේ බොරුවට මිනිස්සුන්ගේ හිත දෙනා ගන්න පොඩ අරහෙන් මෙහෙන් අවසල කියනවා. බොරුවට. බොරු හැඟපෑම තමයි කරන්නේ. හරි. ඉතින් ඒක තමයි කියන්නේ දලදා වාසයේ උරුම දෙන්නේ මේ ලංකාවේ බුදුන් උපන් කියන ඈට. හිමිකම දෙන්නේ. ඔක තමයි ඇත්ත එන්නේ. මේ වීඩියෝ බලන්න හැමෝටම ෂෙයා කරන්න. බලන්න. මේවට උත්තර දෙන්නේ නැහැ නේ. කොහොමද? සිරෝදාන තෙරුවන් සරණයි.